Hi, welcome to my YouTube channel. අද මම මොකද දන්නවද කරන්න හදන්නේ? අද මම පොඩ්ඩක් කැම ටිකක් හදන්න හදන්නේ. අද මගේ හස්බන්ඩ් චුට්ටක් අසනීපයි. එයා මේ දවස් ටික හරියට කෑවේ නැහැ. ඒ නිසා මම එයාට රසට කැම ටිකක් හදලා දෙන්න තමයි අද හිතන් ඉන්නේ. අපි බලමු කොහොමද මේ හදන්නේ කියලා. ඒත් එක මතක් කරනවා වීඩියෝ එක බලන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න කියලා මම මතක් කරනවා ආදරෙන් ඉල්ලනවා මගේ channel එක බැලුවනම් මගේ වීඩියෝස් බැලුවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයගලන්ට ආදරෙන් ඉල්ලනවා ඉතින් අපි බලමු අද මාත් එක්ක මගේ උදව්වට මගේ පුංචි දුව ඉන්නවා මෙයා මට උදව් වෙනවා මට චුට්ටක් අස්සනීප නිසා අපි බලමු මම දැන් බත් එක ලිපේ තියන්න යන්නේ අර මොනවද ඉතින් අම්මා මොනවද හදයි කියලාද දාලි ඉවරයි කෑ ගන්න එපා නෑ කියව කමන්නේ කෑ ගන්න අවුලක් නෑ ඒගොල්ලෝ දකින්න ෆේවුත්තේ ප්‍රේමයන් මොනා හදයි කියලාද හිතන්නේ බැද මං හදයි කියන්නේ එයා හදයි කියන්නේ රස බත් එකක් නෑ එන්නක මන් දැන් ගයිස් බත් එක ලිපේ තියන්න යන්නේ මම ගොඩක් දුරට දර ලිපේ තමයි යන්නේ එහෙනම් අපි මම දැන් ලීස් ටික කපා ගන්න යන්නේ මම අද විශේෂ පත් එකක් හදනවා විශේෂ කිව්වට ඉතින් එළවලු රයිස් එකක් තමයි අපි දෙන්න කතා කරමු අම්මා ඉතින් ඔයාට මොකද පුතේ හිතෙන්නේ අද හිතන්නේ අම්මා සතුටෙන් ඉඳී ඉතින් ඕගොල්ලොම ඇත්තම කිව්වොත් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ කෑම හදලා රහ බලන්න කියලා ඉතින් මම නම් අර කපනවට වඩා මට ලේසි මේ පිහින් කරන කපන එක මම ආස මේකට නේද පුතේ පුතා බලන්න පුතේ ලිපපත් වෙනවද කියලා Hai. අම්මේ කෑම හදනකොට අපි මොනවද දාන්නේ ඔකද මේකට පුතේ විතර දානවා එළවලු දානවද අම්මේ ඔව් පුතේ එළවලු දානවා මාළු දානවා කැරට් දානවා තව දානවා මස් ඒවද ඒව ಜಾති දැම්මොත් තමයි රස වැඩි වෙනවනේ උනාට තෙන්න අම්මේ දැන් අම්මා කියනවා සතුටු වෙන්නේ කියලා මගෙන් නෙමෙයි අහන්න ඕනේ තාත්තගෙන් අහන්න ඔයා අන්න වීඩියෝ කරකට සතුටු ඉත පුතේ කියලා අහන්න මන් දන්නවා පුතේ කියන්නේ අප්දාම ඔයා මදම් වීඩියෝ
සබස්ක්‍රයිබ් නගින් අපේ වීඩියෝස් වලට සබස්ක්‍රයිබ් එකක් දෙන්න අනිවාර්යෙන්. ඔයගොල්ලන් මේක නරඹනවා. Hi guys. අපි අර මම මිරිස් ටික පැදගත්තා. තියනවානේ අරක් තියනවා අපිට මම මිරිස් ටික පැදගත්තා මම දැන්. තියනවා ඕක තියන්න බබා. මිරිස් ටික මම මේකට දානවා මම චිකන් එකට. චිකන් එකට දාලා චිකන් එකට දැන් මම එගාවට උළුහාල් ටිකක් දාගන්න හදන්නේ. උළුහාල් ටිකක් දාගත්තා. කැරට් ටිකක් දාගත්තා ටිපි ටිකක් දාගත්තා ටිපි ටිකක් දාගත්තා මිරිස් කුඩු ටිකක් දාගත්තා පහ කොන්දේ ටිප් ටික දාගත්තාම හරියනවද? ලුණු ටිකකුත් දාගත්තා. ඊගාවට මම අම්මත් කතා කරමු අම්මා දැන් සතුටුයි තම්මේ මොකටද අපි මේ උදව් කරනවා ගම්මිරිස් ටිකක් දාගන්න චිකන් එකට. දැන් ඕන දැන් බත් එක්ක නම් හරි ඉදිලා චුට්ටක් මද ගින්නේ ටිකක් තියමු. කහකුරු ටිකක් දාගන්න අමතකුණා මට. කහකුරු පොඩ්ඩක් දාගන්න. බත් එකේ බලන්න ගිහින්ද මට කහ දාන්න බැරි වුණා. දැන් මේක මෙහෙම අනා ගන්න. මේ බලන්න මෙයා මට වැඩ වැඩි කරනවා. පේනව නේද? කපලා දාලා. උදව් වෙනවනේ මේ වැඩ වැඩි කරනවා. නේ. නේද දැක්කහම පොඩ්ඩක් සීසන් වෙන්න මම තිබ්බා. මම දැන් හදන්නේ මේ මස් එක හදාගන්න. මම බත් එක බෑවා. පොල් තෙල් ටිකක් දාගන්න. අතට පිළිම සක්මන් ටිකක් දාගත්තා. අවුල් ටිකක් දාගත්තා. ඔයාලා දන්නවද පරිලිතේ ඉවහම කොච්චර හොඳයිද කියලා කොච්චර රසයිද කියලා. ගෑස් එකක් තියෙනවා. ඒක නම් ගොඩක් පාවිච්චි කරන්නේ පරිලිත. ඊපස්සේ චිකන් ටික එකතු කරගන්නවා. පාරට ඒ වගේනේ. හරි දැන් මස් එක මම ඉදෙන්න තියෙනවා. දැන් හදන්නේ බත් එක හදාගන්න. ඒක මට මේ වාචනේ ඇති වෙයි. මම බත් එක හදාගන්නේ ගෑස් එකේ.
තෙල් දාගන්නේ. තෙල් ටිකක් දානවා. අද මම පොඩ්ඩක් අම්මටත් එක්ක උයන්න කියලා හිතුවා. අම්මටත් එක්ක උයන්න කියලා හිතුවා. තෙල් දාගත්තා මම. පොඩ්ඩක් බය වුණා. අම්මේ එන්න දැන් මම ලීස් ටික කැරට් ටික දානවා. ලීස් ටික දානවා. ගම්බිරිස් ටික දානවා. අම්මේ මේ මොනවාද අම්මේ අද හදන්නේ? මේ හදන්නේ පුතේ මේ ස්පයිස් එක. මම ලුණු සුට්ටකුත් දානවා. ලුණු ටිකක් හරිනේ. දැන් මේක කලවම් කරගන්න. දැන් මම බිත්තර ටික දාගන්න තමයි හදන්නේ. බිත්තර දෙක ගලගෙන බබ අනකමන්න බෑ. මේක බිත්තර ටික එකතු කරගන්නවා. කෝ දෙන්න පුතේ. මෙයාට කරන්න බෑනේ. මේ බලන්න මියා හදන කම්ම ළඟට වෙලා ඉන්නවා. යාළුවනේ මට කැටු මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම share කරන්න පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉන්නවා share කරන්න කියලා ඉස්සර මේ කවදාවත් මේ මහත්තයා නම් කියන්නේ මගේ බත් එක තමයි හොඳම බත් එක කියලා හදන රයිස් එක. අපේ අම්මේ මේක හරි මම දැන් බත් ටික දාන්න යන්නේ. අම්මේ අපි එතකොට බලාපොරොත්තු වෙන්නේ අපි සමගියෙන් ඉන්න එකද? ඔව් ඉතින් සමගිය තමයි හැමදේම කරන්න ඕනේ පුතේ. රයිස් එක හදනකොට අපි කියන්න ඕනේ නේ? පේන. ඔය අම්මේ මේකනේ ඔය හැන්ද හොදලා තියෙන්නේ. කිරිසිදු එපා පුතේ අපි හැමදේම කරන්න. අම්මගේ වත් එකක් පිරිසුදුයි මේ. ඒ වුණාට අර කුඩු දිනවා. ඒ ගම්බිරිස් පුතේ. ගම්මිරිස් කොහමද එන්නේ? අර ගම්මිරිස් මටත් හැපෙනවා. ගම්බිරිස් දැම්මම රසයි බත් එක. දැන් බත් එක ඉවරයි කිව්වේ. බත් එක දාලා ඉවරයි කිව්වේ. බත් එක දාලා ඉවරයි. මේ තව චුට්ටක් තිබ්බා. ඒ ටික දැන් හඳි ගන්න තමයි හදන්නේ. දැන් අපි මේක කලවම් කරගන්න. කලවම් කරගෙන සාමනාද කරන්න අම්මා හිතාගෙන ඉන්නේ තව ඕකට මොනවද දාන්න කියලා හිතාගෙන ඉන්නේ. පිටර දැම්මනේ. අපි දැන් කතා කරන් දෙන්න. මාස් එක දැන් ඉදිලි ඉවරයි. මම බාන්න හදන්නේ. බලන්න හරියම රස පාටට මස් එක තියෙනවා. මෙන්න මෙයාට ඒක දැකලා බඩගිනිත් එක්කලලු. ඔයගලන්ට මොනවද ගයිස් දෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් අද
මගේ කෑම එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත කෑම ටික. ඔයගලන්ට පෙවුනක් දන්නේ නැහැ. මම අද සුළු දෙයක් තමයි හැදුවේ. මොකෝ කිරට කන්න බෑ. කට අප්පිරිය හින්දා අපි ඔක්කොටම සනීප නැතුව තිබ්බේ. ඉතින් guys මගේ වීඩියෝ හොඳ නම් subscribe කරන්න අනිවාර්යෙන්. bell icon එක click කරන්න. අමතක කරන්න එපා guys. අනිවාර්යෙන් subscribe කරන්න හැමෝටම. ජෙස්විටයි සෙනම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.